සිටි එකක ෆ්ලැට් වල අපාර්ට්මන්ට් වල ජීවත් වෙන කෙනෙක් හිතනවා නම් අපිට මල් ගහක් එළවලු පැලයක් හිටව ගන්න බෑ කියලා. එහෙනම් මෙන්න හොඳ අයිඩියා එකක්. බැල්කනි එකක වගා කරනකොට ඉඩකඩ සීමිතයි ඒ වගේම ස්වභාවික පසක් නැහැ. ඒ නිසා පෝච්චි තෝරා ගැනීම වඩාත් නුවණක්කාරයි. බැල්කනි එකේ ඉඩ උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් තදබදයක් නැතුව ඊටාම පිළිවෙලට වැඩි පැල ගාණක් වගා කරන්න මේකෙන් ඉඩ ලැබෙනවා. පෝච්චි මගින් ජලය බැස යාම හොඳින් පාලනය කරනවා. හැබැයි බිම වගා කරනකොට වතුර එකතු වෙලා මුල් කුණු වෙන්න පුළුවන්. අනිත් එක තමයි පෝච්චිවල තියෙන පැල, අවුව, හුළඟ සහ කාලගුණය අනුව ලේසියෙන්ම එහා මෙහා කරන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම හිම වැටෙන සීතල කාලෙට ඕනෙනම් පැල්ල ටික ගේ ඇතුළට අරන් තියාගන්නත් පුළුවන්. පෝච්චි පාවිච්චි කරන කෙන් බැල්කනි එක පිරිසිදුව තියාගන්න වගේම පොළව ආරක්ෂා කරගන්නත් පුළුවන්. මඩගේ වෙන එකත් මේකෙන් වළක්වනවා. පේනව නේද? බිම පස් දාලා වගා කළොත් වතුර හැමතැනම ගිහින් පස් හේදිලා මඩ වෙනවා. ඒ වගේම ජලය සහ පෝෂක ගැන පූර්ණ පාලනයක් අපිට තියෙනවා. මොකද ඒවා පැලයට ඕන වෙලාවට ඕන ප්‍රමාණයනේ දාන්නේ. තදවුණු පොළවේ වගා කරනකොට වතුරයි පෝෂකයි ඉක්මනින් හේදිලා යනවා. මේකෙන් මුල්වලට බලපෑම් ඇති වෙලා වර්ධනය බාල කරනවා. ඒ නිසා නම්‍යශීලී බව, පිරිසිදුකම සහ නිරෝගී ශාක ලබා ගන්න බැල්කනි එකකට ගැලපෙනම දේ තමයි පෝච්චිවල වගා කරන එක. එහෙනම් ඔයත් අදම පෝච්චියක් ගැනත් වැඩේ පටන් ගන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. Wow Plant YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අදම කරන්න.